අපි කලින් වීඩියෝ එකේ කතා කරේ 1983 සිද්ධ වෙච්ච කළු ජූලිය සහ 1987 සිද්ධ වෙච්ච ශ්‍රී ලංකා ඉන්දිය ගිවිසුම ගැන. 1987 කියන්නේ ශ්‍රී ලංකාවට සිද්ධ වෙච්ච තවත් කළු පැල්ලම. ඒ මොකද්ද කියලා නම් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරපු කැරැල්ල. ඉතින් මොකද්ද මේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ? 1965 දී තමයි රෝහණ විජේවීරගේ අති ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ. මේක සමාජවාදී ව්‍යාප්ත කිරීමේ අරමුණින් ස්ථාපිත කරපු පක්ෂය. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ පළවෙනි කැරැල්ල 1971 දී ආරම්භ කළා. දෙවෙනි කැරැල්ල 1987 ඉඳන් 89 දක්වා පවත්වාගෙන යනවා. 71 කැරැල්ලේදී ජනතාව 10000 අතර ප්‍රමාණයක් ඝාතනයට ලක්. 87 කැරැල්ලේ ජනතාව 60000 අතර ප්‍රමාණයක් ඝාතනයට ලක්. කොහොම හරි 1989 දී ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල අවසානයට පත්. 1994 දී ඔවුන් පාර්ලිමේන්තුවට තේරී. ඉතින් කවුද මේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරපු රෝහණ විජේවීර කියන්නේ? 1943 ජූලි 14 වෙනිදා රෝහණ විජේවීර උපත ලබනවා. 1960 දී කමියුනිස්ට් පක්ෂයට බැඳෙනවා. කමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වෙලා 1965 තමයි ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරන්නේ. කොහොම වුණත් 1989 දී ශ්‍රී ලංකාවේ යුද හමුදාව අතින් රෝහණ විජේවීර ඝාතනයට ලක් වෙනවා. මේ සිදුවීමට මාස කිහිපයකට පෙර තමයි ශ්‍රී ලංකාවේ දෙවනි විධායක ජනාධිපති ධූරයට රණසිංහ ප්‍රේමදාස මහත්මයා තේරී පත්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න. මේ වගේ තවත් දේවල් දැනගන්න කැමති නම් අපේ Think Lab YouTube channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න.